හයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් පින්තූර ටික දාපු ගාම දන්නවා ඇති ළමයි අද මොකද්ද කරන්න යන වැඩේ කියලා නේද? කඩදාසි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් Instagram එකේ එහෙම ගොඩාක් ප්‍රසිද්ධ මෙයා හදාගන්න විදිය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ දවස්වල ක්‍රාෆ්ට් කරන අය ගොඩාක් මෙන්න මෙයාව හදාගන්න විදිය කියලා දෙනවා. හැබැයි යාලා හැමෝම දාලා තිබ්බේ ෂෝට් වීඩියෝ. ඉතින් ෂෝට් වීඩියෝ එකක් බලලා මේ වගේ එකක් හදන්න චුට්ටක් අමාරුයි. නොදන්න කෙනෙකුටත් දැනගන්නත් එක්ක තමයි මම ලෝන් වීඩියෝ එකක් විදිහට මෙන්න මේක හදාගන්නේ කොහොමද කියලා ඔයාලට එක බෙදා ගන්න යන්නේ. මම මෙතන ගන්න කාඩ්බෝඩ් වල දිග පළල මෙන්න මේ විදිහට වීඩියෝ එකේම එකතු කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ ප්‍රමාණයන් අරගෙන මේ විදිහට මේක හදාගන්න. මම මෙන්න මේ විදිහට මුලින්ම කොටුවක් අරගෙන ඊට පස්සේ ඒකේ වටේට මෙන්න මේ විදිහට ගම් ගාලා මෙන්න මේ විදිහට මේ කොටස් 6ම එකතු කරලා පොඩි බොක්ස් එකක් වගේ හැඩයක් මේක හදා ගන්නවා. මේ තියෙන්නේ එයාගේ මූණ කොටස. මම ඔයාලට යෝජනා කරන්නේ මේකට ග්ලූ ගන් එක පාවිච්චි කරන්නේ නැතුව ගම්ම පාවිච්චි කරන්න මේ වගේ වැඩවලට. කාඩ්බෝඩ් වගේ දේවල් අලවනකොට මම නම් හිතන්නේ ගම් තමයි හොඳම. ග්ලූ ගන් එකෙන් ඇලවුණාට ඒක ටිකක් වෙලා ගියාට පස්සේ ආයෙ ගැලවෙනවා. ඒ හින්දා ගම් වගේ දේවල් පාවිච්චි කරන්න. මේ විදිහට ගම් වලින් අලවුවට පස්සේ ඉක්මනට ගැලවෙනවා වගේ නම් ටේප් එකක් පාවිච්චි කරලා මේක චුට්ටක් එකතු කරලා තියන්න ගම් ටික වේලෙනකම්. ඊට පස්සේ මේ ටේප් එක ගලවලා අයින් කරන්න. ඒ විදිහට කරන්න පුළුවන් ටේප් එකක්ම පාවිච්චිත් කරන්න. මෙන්න මේ විදිහට අපි හදාගත්ත කොටු ටික ඔක්කොම එකතු කරලා මෙන්න මේ විදිහට බොක්ස් එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලා මේක ඒ විදිහටම වේලෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙයාගේ අත් දෙක තමයි හදා ගන්න ඕනේ. අත් දෙක හදාගනිද්දී මෙන්න මේ විදිහටම තමයි අපි මේක කොටස් ටික කපා ගන්න ඕනේ. යට කොටස ලොකුවට උඩ කොටස මෙන්න මේ විදිහට පොඩියට එන විදිහට. ඉතින් මේ විදිහට කපා ගන්න ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මම මෙතන කොටස් ටික කපාගෙන ඔක්කොම හදාගෙන දෙන්නේ. ඒ වුණාට අපි බලමු මේක කොහොමද කපා ගන්න කියලා හරියටම. මෙන්න මේ විදිහට ඔයාලා ගන්න කාඩ්බෝඩ් එක අයිනෙන් මෙන්න මේ විදිහට ඉරක් ඇඳ ගන්න මුලින්ම. ඊට පස්සේ මම මෙතන යට කොටස ලොකු කොටසක් අරන් තිනවනේ. අන්න ඒ කොටස අරන් තියෙන්නේ සෙන්ටිමීටර් 3ක්. ඉතින් ඒ සෙන්ටිමීටර් 3 ලකුණු කරලා මෙන්න මේ විදිහට මුලින්ම කොටසක් අපි ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේකට අපිට ඕන කරන උස මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එතරම් තිරක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේ යට කොටස මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 3ක් නේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මම අරන් තියනවා මට අවශ්‍ය කරන උස ප්‍රමාණය. ඊට පස්සේ මෙතන උඩ කොටසට මට ඕනේ සෙන්ටිමීටර් 2ක් එන විදිහට ලකුණු කරගන්න. ඉතින් ඒ හින්දා අපි කරන්න ඕනේ සෙන්ටිමීටර් 3න් සෙන්ටිමීටර් 2ක් අඩු කරලා ඊට පස්සේ එන සෙන්ටිමීටර් 1 කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ එන උත්තරේ තමයි අපි මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් භාගේ මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා දෙපැත්තේ. මෙයාලගේ වැඩ ඉතින් ඔහොම තමයි. ඉතින් හිටපු ගම එකපාරට බුක් ගාලා පනිනවා. ඉතින් වැඩක් කරනවද නැද්ද? ඒවා යාලට අදාළ නැහැ. ඔය පනිනවා ඇවිල්ලා. හරි ඉතින් මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් භාගේ දෙපැත්තෙන් ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඔයාලා බලන්න මෙන්න මේ විදිහට මැද කොටසට සෙන්ටිමීටර් 2ක් ගානට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ලකුණු කරගත්ත කොටස් දෙක යා කරලා හදා ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ කෙලවරයි මෙන්න මෙතන තියෙන කෙලවරයි මෙන්න මේ විදිහට ඉරක් ඇඳ ගන්නවා. ඔයාලට පේනවා ඇති දැන් යට කොටස සෙන්ටිමීටර් 3යි උඩ කොටස සෙන්ටිමීටර් 2යි එන විදිහට අපිට අවශ්‍ය කරන විදිහට මේක අපි හදාගෙන තමයි තියෙන්නේ. මේ විදිහට තමයි යට කොටස ලොකුවට උඩ කොටස පොඩියට හදාගන්න හැම එකම මම අරන් තියෙන්නේ. ඉස්සරහට එන ගොඩාක් කොටස් ඔක්කොම මෙන්න මේ විදිහටම තමයි හදාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඉතුරු කෑලි ටික කපා ගන්න මෙන්න මේ විදිහට කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ කොටසක් අරගෙන කපලා ඊට පස්සේ ඒක තියලා ඇඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට කරන්නත් පුළුවන්. මුලින් සෙන්ටිමීටර් 2ක් යට කොටස සෙන්ටිමීටර් 3ක් විදිහට ලකුණු කරලා මෙන්න මේ විදිහට ඉරක් ඇඳගෙන ඊට පස්සේ කපා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක කොටසක් මෙන්න මේ විදිහට හදාගෙන මෙන්න මේ විදිහට උඩ පැත්ත යට පැත්ත මාරු කර ඉතුරු කොටස් ටික හදා ගන්නත් පුළුවන්.
ඔන්න ඔය විදිහට හදාගත්ත කොටස් ටික එකතු කරලා අපි මෙයාගේ අත කොටස හදාගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාගේ අත් දෙක අපි හදාගෙන ඉවරුනේ. මේකත් ඔයාලට ගැලවෙනවා වගේ නම් ගම් හරියට ඇලවිලා නැහැ වගේ නම් ටේප් එකක් අලවලා පොඩ්ඩක් ගම් ටික හොඳට තදට ඇලවෙනකන් තියලා තියන්න. ඉතින් මං කලින් ඔයාලට අත කොටස කපා ගන්න විදිහ කියලා දුන්නනේ. ඒ විදිහටම තමයි මේ කොටසත් මෙන්න මේ විදිහට කපාගෙන තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට මෙයාගේ කකුල් දෙක හදා ගන්න ඕනේ. ඔන්න ඉතින් මෙයාගේ කකුල් දෙකේම හදාගෙන ඉවරනාට පස්සේ ඊළඟට මෙයාගේ බඩ කොටස තමයි මම මෙන්න මේ විදිහට හදාගන්නේ. ඒකේ දිග පළලත් මෙන්න මේ විදිහට මම ඔයාලට දාලා තියන්නම්. මේ කොටස් ටිකත් කපාගෙන තියන්නේ අර විදිහටම තමයි. ඊට පස්සේ මේකේ දිග පළල ඔයාලා ගත්ත විදිහට ගානට ගැලපෙන විදිහට තියලා මෙන්න මේ විදිහට අලව ගන්න. මේ කොටසත් එන්නේ ආගේ ඇඟේ මැද කොටසටම තමයි. ඒකත් අපි මෙන්න මේ විදිහට අලව ගන්නවා. අපි මේ කොටස් ටික සේරම හදාගෙන ඉවරයි දැන්. ඊට පස්සේ අපි මේ ටික හොඳටම වේලනකම් මේක තියාගන්න ඕනේ. පැයක් දෙකක් විතර හොඳටම වේලනකම් තියාගන්න. නැත්නම් අපිට මේක හදාගන්න බැරි වෙයි. ඊට පස්සේ කැලි කැලි ගැලවිලා යන්න පුළුවන්. ඒ හින්දා හොඳටම වේලනකම් තියාගන්න. ඊට පස්සේ අපි මෙයාගේ මූණු කොටස මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනේ. පෑන් එකකින් අඳිනවා නම් මෙන්න මේ විදිහට මෙයාගේ ඇස් දෙකයි කටයි තමයි මෙයාගේ මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනේ. මෙතන මෙයාගේ මූණේ තියෙන වැදගත්ම කොටස තමයි මෙන්න මේ ඇස් දෙකයි මෙයාගේ කටයි. ඒක ඔයාලා ගොඩාක් ලස්සනට පිළිවෙලටම ඇඳ ගන්න. ඊට පස්සේ මේ කොටස් වලට සිදුරු දා ගන්න ඕනේ. මෙන්න මෙයාගේ බඩ කොටසට මං කියවනේ කොටසක් හදාගත්තා කියලා. අන්න ඒකට මෙන්න මේ විදිහට සිදුරු හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන නම් අරන් තියන්නේ වූල් නූලක් තමයි අරන් තියන්නේ. ඔයාලට පුළුවන් ලේසයක් වගේ එකක් පාවිච්චි කරන්න. මට ලේසයක් හොයාගන්න බැරි වෙච්ච හින්දා මම වූල් නූලක් අරගෙන ඒක ගොතලා තමයි මෙන්න මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට මේ සිදුරු වලින් දා ගන්න ඕනේ. ඊට පස්සේ ග්ලූ ගන් එකෙන් පොඩ්ඩක් ඒ තැන් වලට තියලා නූල තද වෙලා ඇලවෙන විදිහට පොඩ්ඩක් විතර ගම් ටිකක් ගාලා අලව ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට උසින් අඩු කොටස් දෙක මෙයාගේ කකුල් දෙක විදිහට තියාගන්න ඕනේ. මේ කකුලට දාගත්ත නූල අපිට එහාට මෙහාට කරලා හදාගන්න පුළුවන්. ඔයාලට මේ සිදුරු විදින තැන් තේරුම් නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එක ස්ටොප් කරලා බලන්න සිදුරු කොහොමද විදගෙන තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටසේ මෙන්න මේ විදිහට තමයි සිදුරක් විදගෙන තියෙන්නේ. ඒ වගේම දෙපැත්තෙන් අත් දෙක දාගන්න තව සිදුරක් විදගෙන තියෙනවා. මෙන්න මේ විදිහට කොතන කට්ටම් පාවිච්චි කරලා නූල මෙන්න මේ විදිහට එළියට ගන්නවා. මේකත් අපි එහාට මෙහාට වෙන එක නවත්ත ගන්න. මේ නූල පොඩ්ඩක් හිර වෙන්න මෙන්න මේ විදිහට ග්ලූ ගන් එකෙන් පොඩ්ඩක් තියලා අලව ගන්නවා මෙන්න මේ විදිහට.
එතකොට මේ කොටු ටිකේ එහාට මෙහාට යන්නේ නැහැ, එක විදිහකට තියෙනවා. මේ අතර ගොඩාක් ලොකු ඉඩක් තියන්න ඕනේ නැහැ. සාමාන්‍ය ඉඩක් තිබ්බම ඇති. සෙන්ටිමීටර් එකක් වගේ පොඩි ඉඩක් තිබ්බනම් ඇති. ඊට පස්සේ මෙයාගේ මූණ කොටස යටිනුයි ඒ වගේම උඩිනුයි සිදුරක් විදලා මෙන්න මේ විදිහට නූල දාගන්න පහසු විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට නූල එළියට අරගෙන ඒකත් මෙන්න මේ විදිහට ග්ලූ ගන් එකෙන් අලව ගන්නවා. එහෙම නැත්නම් නූල එළියට එහාට මෙහාට යන්නේ නැති වෙන්න ඔයාලට පුළුවන් ඇතුළට කරලා ගැටයක් උනක් දාගන්න. ඊට පස්සේ මෙයාගේ අත් දෙක තමයි දැන් සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඒකත් අපි මෙන්න මේ විදිහට තමයි කරගන්නේ. මෙන්න මේ දෙපැත්තෙනුත් සිදුරු දෙකක් විදගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒකත් අපි මෙන්න මේ විදිහට නූලට තියලා සම්බන්ධ කරගන්න. නූලේ වැඩි කොටස කපලා අයින් කරගන්න. ඊට පස්සේ ඒකත් එහාට මෙහාට වෙන එක නවත්ත ගන්න. මෙන්න මේ විදිහට මම ගම් ටිකක් දාලා අලව ගන්නවා. ලේස් එකක් වගේ එකක් පාවිච්චි කරා නම් මෙන්න මේ විදිහට එහාට මෙහාට යන්නේ නැහැ. ටිකක් ලේස් එක මහතයිනේ. මේ වූල් නූල චුට්ටක් එහාට මෙහාට යනවා. මොකද ඒක මහත අඩු නිසා. ඊට පස්සේ මෙයාට ලස්සන බෝ එකක් එහෙම දාලා මෙන්න මේ විදිහට තමයි වැඩේ ඉවර කරගත්තේ. ඔය ඉන්නවා කියුට් ලස්සනම ලස්සන ඩෝල් ඔය විදිහට තමයි ඉන්නේ. හරිම ලස්සනයි. අනේ මෙයාව දැක්කම මාර සතුටක් එනවා. අනේ මන්ද හරිම ලස්සනයි. ඉතින් එයාගේ මූණේ තමයි වැඩේ තියෙන්නේ ඉතින්. මෙයාගේ ඇස් දෙක එහෙම ගොඩක් ලස්සනට ඇඳගන්න මේ විදිහට මෙන විදිහට ලස්සනට ඇඳගන්න. ඔන්න ඔය විදිහට තමයි ආව හදාගෙන ඉවරුනේ. ඉතින් ඔයාලට මොනවද මෙයා ගැන හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. තව ඉස්සරහට ඔයාලා දැකපු දේවල් හරි ඔයාලගේ හිතේ තියෙන දේවල් හරි ලස්සන නිර්මාණ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම ඉස්සරහට ඒවත් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරලා ඊළඟට තියෙන bell notification එකත් ඔබාගෙනම යන්න. එහෙනම් වීඩියෝ එකට like කරන්න, කමෙන්ට් කරන්න. තවත් මේ වගේ ලස්සන නිර්මාණයකින් ආයෙමත් දවසකින් එනකම් කඩදාසි අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. Fueled by them to see the horizon, turn us to thousands, and we'll grow in number. Fueled by them to see